සුරානිදු ඔබට නමෝ බෝසේ පැතින් මුළු මානව සංහතියටම ගැලවීම ළඟා කර දෙනු පිණිස දෙවි බව අත්හැර අතිමහත් වූ ප්‍රේමයෙන් මෙලොවට වැඩි ජේසුස් වහන්සේ එම ගැලවීමේ කාර්යය සපුරා දෙනුවස් අපගේ පව්බරින් හැබි කුරුසය උසුලාගෙන එම පව් තම ජීවිතයාගේ තුළින් දෝවනය කිරීමට යනයේ ගමන ඇරඹීමට නියමිතය. එම ගැලවීම ලබාදිය හැකි මඟ කුරුසිය බව වටහාගත් ඔවුන් වහන්සේ කුරුසිය උසුලාගෙන යනුවේ මහත් වූ ප්‍රේමයකිනි. ප්‍රියාදර සහෝදර සහෝදරියනි, අපගේ ජීවිත දෙස මදක් හැරී බලමු. අප ජීවිතයන්ද විවිධාකාර වූ කුරුස නිසා බර වී තිබෙන්නට පුළුවන්. එය උත්තිලාගෙන එනුවත් ඔවුන් වහන්සේ අපට ආරාධනා කරනුයේ එය තමන් වහන්සේගේ ජීවිතාදර්ශය තුළින්ම පෙන්වා දෙමිනි. අපටද විවිධාකාර වූ අයුරින් ලැබී ඇති කුරුසියන් සුව කැමැත්තෙන් සහ ආදරයෙන් රැගෙන එන්නට ඔවුන් වහන්සේ ඇරයුම් කරයි. එම ගමනේ ප්‍රතිඵලය ලෙස ඔවුන් වහන්සේ පෙන්වා දෙන්නේ අන් කිසිවක් නොව සදා භුක්ති විඳිය හැකි විජයග්‍රහණයක් පමණි. එම විජයග්‍රහණයේ ගමන කටුක වන නමුත් එහි අවසානය සදා සුව ගෙන දෙන ගමනක් බවට මෙම ස්ථානය තුළින් අපට මෙනෙහි කිරීමට ඉඩ සලසා දේ. සුරානිදු ඔබට නමෝ